අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 උසස් පෙළ සංයුක්ත ගණිතය එක පත්‍රයේ ඒ කොටසේ 10 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අපිට යොමු වෙලා තියෙන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ. දෙකක් ටීට කෝණයක් එනවා නම් සහ එක කොසෙක් වලින් තියෙනවා නම් මේක එකයට sin 2යි ටීට ප්‍රතිඵලයකින් ආපු එකක් වෙන්න පුළුවන්. එහෙමනම් sin 2ක් ටීට නම් sin සහ cos ගුණිතයක් තියෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ දීලා තියෙන සමීකරණයේ වම් පැත්ත සුළු කරලා මේ දකුණු පැත්ත ලබා ගන්න පුළුවන්ද කියලා. මම පොදු හරයක් ලබා ගත්තොත් මෙතනදී හරේ එක ධන sin θ සහ එක ඍණ sin θ දෙකේ ගුණිතය එන නිසා මම එකවර එක ඍණ sin වර්ගයක් θ විදිහට ලියා ගන්නවා. ලවයේ පද ප්‍රසාරණය කරගත්තාම ඍණ sin θ cot θ වගේම ධන sin θ cot θ පද දෙකක් ලැබෙනවා. ඒ පද දෙක එකිනෙකට කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 2යි cot θ කියන පදේ විතරයි. යටින් එක ඍණ sin වර්ගයක් θ වෙනුවට මට cos වර්ගයක් θ කියලා ලියා ගන්න පුළුවන්. මම මෙතෙන්දි cot θ cos θ බෙදීම sin θ ආකාරයෙන් ලියා ගන්නම්. ලවයේ 2යි sin θ cos θ හදාගන්න පුළුවන් නම් මට පුළුවන් cosec 2ක් θ පදේ ලබා ගන්න. එහෙමනම් මම ලවයත් හරයත් දෙකෙන් වැඩි කරගන්නවා. මට කියලා තියෙනවා මේ ප්‍රතිඵලය භාවිතා කරලා මේ සමීකරණය විසඳන්න කියලා. හරි. අපි බලමු එහෙමනම් මේ සමීකරණේ වම් පැත්තේ ප්‍රකාශනය වෙනුවට 4යි cos 2ක් θ ආදේශ කරගන්න මට පුළුවන්. මම දන්නවා cosec 2ක් θ කියලා කියන්නේ එකයට sin 2ක් θ. එහෙමනම් ඒක සුළු කරගත්තොත් මට පුළුවන් ලබා ගන්න cos 2ක් θ සහ sin 2ක් θ ගේ ගුණිතයක්. එහෙමනම් මට sin 4ක් θ කෝණයක් ලබා ගන්න පුළුවන්. මට එක වෙනුවට sin 5 බෙදීම ලියා ගන්න පුළුවන්. එහෙමනම් විසඳුම් සඳහා සාධාරණ සමීකරණය යොදා ගැනීමෙන්